මම සජිත් ජයවර්ධන පුනර්ජානීය බලශක්ති සංවර්ධන පෙරමුණේ ලේකම් විදියට වර්තමාන ලේකම් විදියට කටයුතු කරනවා. ඉතින් අද අපිට බොහොම සතුටුයි මේ අපේ බොහොම සැරයක් අපේ අදහස් ඒ කියන්නේ පුනර්ජානීය බලශක්තිය වැඩි දියුණු කිරීම සම්බන්ධව අපේ අදහස් ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායකතුමා අපිට අවස්ථාවක් දීලා තිබුණා මේ එතුමාගේ අපේ අදහස් එකතු කරගෙන පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ සියලුම පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍ර ජල විදුලිය සුළං බලාගාරවල ඊට අමතරව සෝලාර් පවර් කම්පැනිස් වල කියන්නේ මේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ සියලුම ශේෂ්ත්‍ර නියෝජනය වෙන පරිදි ආරාධනා කළා තිබුණා ජාතික ප්‍රතිපත්තියකට කරුණු එක්රැස් කරන්න. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ සහ රටක් විදියට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම බලශක්ති ශේෂ්ත්‍රයේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මේ ප්‍රතිපත්තිය එක ශේෂ්ත්‍රයක් කරහා නෙමෙයි විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයට මුල් තැන දෙන ප්‍රතිපත්තියක් එළි දක්වීම සහ ප්‍රතිපත්තියක් සෑදීම තමයි බලාපොරොත්තුව කියලා මේ වෙලාවේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම විසින් ප්‍රකාශ කරලා අපි සතුටු වෙනවා මේ විදිහේ ප්‍රතිපත්තියක් අපිට එළි දකින්න හම්බ වෙනවා නම් ඉදිරියට ජාතික ප්‍රතිපත්තියක්. එතකොට මේ ශේෂ්ත්‍ර සියලුම පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රය ආරක්ෂා වෙනවා කියන්නේ රටේ දියුණුව සහ රටේ අනාගත පරපුරේ සුභසිද්ධියට ඒක විශාල දායකත්වයක් දක්වනවා සහ රටක දියුණුව රඳා පවතින්නේ බලශක්ති ශේෂ්ත්‍රයේ දියුණුව මත අනිවාර්යයෙන් මේක විශේෂ සාධකයක් බලශක්ති ශේෂ්ත්‍රය දියුණු වෙනවා කියන්නේ. ඉතින් බලශක්ති ශේෂ්ත්‍රය පුනර්ජනනීය විදිහට දියුණු වෙනවා කියන්නේ රටක අනාගතය ගොඩක් සුබ වෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඉතින් අපි බොහොම සතුටු වෙනවා මේ වෙලාවේ අනිකුත් පාර්ශවයන්ගෙන් නොලැබෙන සහයෝගයක් විපක්ෂයෙන් සහ කණ්ඩායම් වලින් ලැබෙන එක ගැන.